එතකොට 10 ගොලේ කතාව ආයි කියන්නේ නෑ ආයි කියන්නේ 10 ගොලේ දුන්නු කියන්නේ. අර කියන්නේ. 10 ගොල්ලක්ද? 10 ගොල්ලක් දෙන්නා කියන්නේ. ඒ කතාව ඒක පෙන්නලානේ කියන්නේ. ඒක. ඉතින් කතාව. ජපන් කාර්ය බෝම්බරාප් එකනේ කියන්නේ. මේකනේ අංගුලට දැම්මේ නෑ මොකද ජපන් කාර්යය අංගුලට දැම්මනම් පිස්සු ටික මැරෙනවා. මේ එළියට දැම්මනම් පිස්සු ටික මැරෙනවා. ඒක රටට පාඩු. ඒ ඉන්න අංගුලට දැම්මේ හොඳ මොන කාරෝ ටිකනේ උන් ටික නැති කරන්නේ. නැත්නම් ජපන් කාර්යයට වරින්නේ නෑ මොකද ජපන් කාර්යය ලැට් එකකට ගියත් හරි උන් මොනවාරි නිෂ්පාදනයක් කරන්න ඉතින් අපේ උන් ලැට් එකේ ගියොත් ආයෙ කුට යන්නත් බෑ. යා අපේ මේ විජය කුමාරතුංගගේ ටීවී එකේ කතාව දන්නේ නෑනේ. විජය කුමාරතුංගගේ ෂෝ එකක් ගියා ටීවී එකේ. විජයට 4-5 දෙනෙක් ගහනවා කවුරුත් බේරන්නේ නැහැ කියලා අපේ යාළුවෙක් එළියට ගිහින් ගලක් අරන් ඇවිල්ලා බලන් ඉඳලා තිනවා දැන් නවතී දැන් බේරයි කියලා නෑ. විජයට ගහනවා උගාලා. ඔව්. පට්ටේ දැන් නවතී දැන් බේරයි කියලා බලන් ඉඳලා නැතුව ගත්තා ගාලා එකයි දුන්නේ ටීවී එකත් ඉවරයි ෂෝ එකත් ඉවරයි දැන් පුළුවන් නම් ඕන එකෙක් විජයට ගන්න. වෙන මොනවද සිදුවීම්? වෙන මොනවද? 10 ගොලේ කතාව කියන්න පුළුවන් 10 ගොලේ දෙන්න මම 10 ගොලේ ආපහු දෙන්න. අලුත් 10ක් නෙමෙයි 10. රුපියල් 10 ගොල්ලක්. 10ක් කියෝ තප්පු. කඩෙන් ඉල්ලගෙන 10ට කතා කියන්නේ අරන් ගපේ යනවා. මේක දැන් හරි කිලු. මේකේ පින්තු 4ක් තියෙනවා මොන්. 1යි 2යි 3යි 4යි. හරිද? කොයි අතර හැපෙන්නේ? 1යි 2යි 3යි 4යි. මල් පෙන්නනවා. දැන් මන්ත්‍රීගොල්ලෝ කියන්නේ අරව දෙනවා මේව දෙනවා කියන. ඒ වගේ මල් පෙන්නලා පාර්ලිමේන්තු කැටලුවට රිංගනවා. රිංගුවාට පස්සේ ආ දෙනවා සිංහයාවලා ඉන්නවා. කොහොම ඉන්නකොට අර ඡන්දේ දීපුවා එනවා මෙයාගෙන් උදව් ඉල්ලන්න. එයාට දෙන්න උදව් මේගොල්ලෝ ගාව නෑනේ. ඊට පස්සේ ඒගොල්ලන්ට කොක්කා පෙන්නනවා. කොහොම ඉන්නකොට ආපහු ඡන්දයක් එනවා. ওই ඡන්දෙ ඉතින් අරගොල්ලන්ට කොක්කා පෙන්නලා හරි මේගොල්ලෝ ඉස්සරහට යන්න බෑනේ. ඊට පස්සේ පිටිපස්සේ ඇඟිල්ල ගහගෙන කල්පනා Saturday. දොස්තර මෙන්න මෙච්චර. ෆෝන් එක. ඕක මේ තුල තියලා අපිට කරලා දීලා. අපේ යාළුවෙක් මොකද කරන්නේ රින් එනවා මම කරදරේ හිතා ගන්නත් නැහැ කියලා ලැට් වලට ගිහින් දාලා සත්‍ය අඩු වෙනකම් වතුර ගාලා. ඊපස්සේ දොස්තර ඇවිල්ලා එනකොට මෙයා මෙන්න දොස්තර බෑන. ඊපස්සේ එයා දොස්තරට බෑන. ධම්මතේ පිටු නැත්තම් ආලෝ අතතව වෙන්නේ නැති එක කොච්චර ගානක් දීලා ගන්නේද? ඊට වැඩි අඩු ගණන් වලට මෙච්චර දිගේවා තියෙන එකක් ඔය වගේ දාපු ගමන් යටේයි කියලා. පන්දරක් කණ්ඩායි පවුලයි දුබයි බලන්න ගඩේ යන්නයි කඩේ හොයාගන්න අම්මුණොත් යනවා නැත්තම් ආයෙ අම්මුණට යනවා. කොහෙද ඉන්නේ පවුලයි ඉක්ම? මානුවේ. මේ ආයෙ කතාව පෙන්නන්න ඕකෙන් හොඳට පෙන්නතයි ආයෙ පාරක් මට වීඩියෝ කරන්න. මල් පෙන්නනවා. මල් පෙන්නලා පාර්ලිමේන්තු ගැටලුවට රිංගනවා. කවුද? මන්ත්‍රීගොල්ලෝ මල් පෙන්නනවා. ඒ කියන්නේ අරවා දෙනවා මේවා දෙනවා කියන්නේ ඒ වගේ මල් පෙන්නලා පාර්ලිමේන්තු ගැටලුවට රිංගනවා. රිංගුවාට පස්සේ එයා දිනලා සිංහයා වෙලා ඉන්නවා. මොම ඉන්නකොට අර ඡන්දේ දීපුවා එනවා මෙයාගේ මුදල් ඉල්ලන්න. ඒගොල්ලන්ට දෙන්න උදව් මෙයා ගාව නෑනේ. ඒගොල්ලන්ට කොකා පෙන්නනවා. ඕම ඉන්නකොට ආපහු ඡන්දයක් දෙනවා. ওই ඡන්දෙදි ඉතින් අරගොල්ලන්ට කොකා පෙන්නලා හරි මේගොල්ලෝ ඉස්සරහට යන්න බෑනේ. ඊට පස්සේ පිටිපස්සේ ඇඟිල්ල ගාගෙන කල්පනා කරනවා.